welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයාලට ගොඩ කාලෙකින් vlog එකක් අරන් ඇවිල්ලා තියෙනවා. හරි අනේ මම දැන් දන්නවා ඔයාලා ඊළඟට මගෙන් අහන්න යන ප්‍රශ්නේ මොකක්ද කියලා. මම පොඩ්ඩක් අසනීප වෙලා තමයි හිටියේ. ඉතින් ඒක නිසා තමයි මට ඔයාලට vlog එකක් ගේන්න බැරි වුනේ. හරි දැන් එන්නකො එහෙනම් අද vlog එක ගැන කියන්න. අපිට අපේ කැම්පස් එකෙන් ඔෆිෂියලි announcement එකක් දුන්නා කැම්පස් පටන් ගන්නවා කියලා. ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ මගේ hostel backpacking වීඩියෝ එක. මගේ බෑග් ටික පැක් කරන්න කලින් පුංචි නෝට් එකක් දාගත්තා මට තව මොනවාද අඩු කියලා. මොකද ඒක ගොඩක් ලේසි අපි නෝට් එකක් දාගෙන හිටියම අපිට අමතක වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි යමු අපේ හොස්ටල් බෑග් ටික පැක් කරගන්න. ඉතින් පේනව ළමයි මට කොච්චර බඩු තොගයක් ගෙනියන්න තියෙනවද කියලා. මෙතන පොඩ්ඩක් අපිලි වෙලයි නිසා මම හිතුවා මුලින්ම බඩු ටික අස් කරගෙන ඉන්න ඕනි කියලා. ඔන්න බඩු ටික අස් කරගත්තට පස්සේ මේ වගේ ලුක් එකක් තමයි තිබ්බේ. ඉතින් දැන් මට හරිම ලේසියෙන් ඔයාලට කියන්න පුළුවන් මොනවාද ඔයාලා හොස්ටල් එකට යනකොට ගෙනියන්න ඕනි බඩු කියලා. ඔයා හොස්ටල් එකට යනකොට ඔයාලට ඕනි පළවෙනි දේ තමයි ඇඳුම් කියලා කියන්නේ. ඇඳුම් ගැන කතා කරොත් මම මෙතනදී හොස්ටල් එකට අඳින ඇඳුම් වෙනමයි. තව මම ලෙක්චර්ස් වලදී අඳින ඇඳුම් වෙනමයි තමයි අරගෙන තියෙන්නේ. ඊට අමතරව මෙතනදී මම ටවල් එකක් ගත්තා, චීප් එකක් ගත්තා. සහ ඔයා ගෑනු ළමෙක් නම් ඉතින් ඔයාලගේ වෙස්ට් අනම්මනම් ඒ ඔක්කොම ටික ගන්න. ඒ වගේම තමයි මේ මම වීඩියෝ කරගෙන මට මතක් වුණේ මම JC එකක් දාගත්තේ නැහැ කියලා. ඉතින් මම ඒකත් ටග් ගාලා බෑග් එකට දාගත්තා. ඊළඟ දේ තමයි බෑග් කියලා කියන්නේ. බෑග් ගැන කතා කරද්දී නම් ලොකුවට ඔයාලට බෑග් ඕනි වෙන්නේ නැහැ. ඔයාලට උපරිම බෑග්ස් දෙකක් තිබ්බම හොඳටම ඇති. ඉතින් මම මේ බෑග් ඇතුලේ පිළිවෙලට බඩු ටික ඔක්කොම අස් කරගත්තා. මෙතනදී මම අරගෙන තියෙනවා දිග ප්ලග් පොයින්ට් එකක්. ඔයාලට ප්ලග් පොයින්ට් එකක් ඕනි වෙනවා. මොකද ඔයාලගේ ලැප් එක charge කරගන්න, ෆෝන් එක charge කරගන්න මේක අනිවාර්යයෙන්ම ඕනි වෙනවා. ඉතින් මේක මගේ තාත්තා තමයි මට අරන් දුන්නේ. මේක ගොඩාක් දිග හරින්න පුළුවන්. ඉතින් ඒක නිසා ඕනම තැනකට මේක ගෙනියන්නත් පුළුවන්. පුංචි ඉඩයි තමයි මේක තියන්නත් යන්නේ. ඊට අමතරව මම මේ වගේ පුංචි කැටයක් ගත්තා. අපි තව බලමු මොනවද මම බෑග් එකට දාගෙන තියෙන්නේ කියලා. ඊට අමතරව තව ඔයාලට ඇඳට එළන බෙඩ් ෂීට් ඕනි වෙනවා. මෙතනදී මම පොරවන්නයි ඇඳටයි වෙනම අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මම බොටමකුයි ටී-ෂර්ට් එකකුයි කැප් එකකුයි දාගත්තා. මොකද අපිට කැම්පස් එකේ මෙඩිකල් කැම්ප් එකක් තියෙද්දි තව මොන හරි ස්පෝර්ට් මීට් එකක් තියෙද්දි අපිට ඒකත් ඕනි වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට ගෙදර තියෙන එකක් හරි කමන්නේ අනිවාර්යයෙන්ම බොටමකුයි ටී-ෂර්ට් එකකුයි මතක් කරලා බෑග් එකට දාගන්න. ඉතින් මම නම් බෑග්ස් තුනක්ම ගත්තා. මොකද මට ලෙක්චර්ස් වලට ස්කූල් බෑග් එක දාගෙන යන්න බැරි නිසා මම මේ වගේ පොඩි බෑග් එකකුත් ගත්තා. ඔයාලට ඊට අමතරව නිදා ගන්න යනකොට කොට්ටයක් ඕනි වෙනවා. ඒ වගේම තමයි කොට්ට උරත් ඕනි වෙනවා. මම නම් කොට්ට උර දෙකක්ම ගත්තා. මොකද ඔයාලා කැම්පස් එකේදී සාමාන්‍යයෙන් ඒවා හොදලා පාවිච්චි කරොත් සමහර වෙලාවල් වලට එක කොට්ට උරයක් විතරක් තිබිලා ඒක වේලුනේ එහෙම නැත්නම් ඔයාලට අතිරේකව තව එකක් තියෙන එක වැදගත් වෙනවා. වගේම තමයි ළමයි ඔයාලට මොනවාම හරි පුංචි අසනීපයක් හැදුනොත් මෙන්න මේ වගේ දේවල් නම් ඔයාලා ළඟ තියාගන්න එක ගොඩාක් වැදගත් වෙනවා.
මම මේ අන්තිමටම පෙන්නුවේ කපුරු බෝල. මොකද ඔයාලගේ බෑග්ස් වල තව හොස්ටල් එක ඇතුලේ තියෙන කබඩ් වල කපුරු බෝල චූටි ප්‍රමාණයක් දාගෙන හිටියොත් ඔය කැරපොත්ත වගේ සතුන්ගෙන් නම් ඔයාලගේ බාට් එක පරිස්සම් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදි මේ පෙන්වන්නේ වොෂ්රූම් එකට යනකොට එහෙම අපිට ඕනි වෙන බඩු කීපයක්. මම මෙතනදි ෂැම්පූ, සබන්, ටූත් පේස්ට්, බ්‍රෂ් එකක් වගේ දේවල් තමයි ගත්තේ. ඊට අමතරව ඔයාලා ඇඟ අතුරන බ්‍රෂ් එකක් එහෙම තියෙනවා නම් ඒකකුත් දාගන්න අමතක කරන්න එපා. ඊටදී ඔයාලගේ බරු ටික ගෙදර ඉඳන්ම පැක් කරගෙන ගියොත් ඔයාලට හොස්ටල් එකට යනකොට ගොඩාක් ලේසි වෙයි කියලා මම හිතනවා. මොකද කිව්වොත් අපි හැමෝම උදේට ලෙක්චර්ස් වලට යනකොට බාත්රූම් එකේදී අපිට ගෙදර වගේ ගොඩ වෙලාවක් අපිට මූණ හොද ඉන්න බෑ. අපිට ඉක්මනටම මැටික් කරගෙන අපේ ලෙක්චර්ස් වලට යන්න වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා මේ විදිහට ගෙදර ඉඳන්ම සූදානමක් ඇතිව ගියොත් ඔයාලට එහෙ ගිහිල්ලා ලේසියෙන් මැටික් කරගන්න පුළුවන්. දැන් මම මේ පෙන්නුවේ මම රෙදි හොදන්න ගත්ත ලොකු බකට් එක. मेरे मन ये बता दे तू किस ओर चला है तूने क्या पाया नहीं तूने එහෙනම් ළමයි අදට vlog එක මෙච්චරයි. මෙච්චර වෙලා මගේ vlog එක බලපු ඔයාලා හැමෝටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉස්සරහටත් මේ වගේ ලස්සන vlog එකක් ගෙන බලාපොරොත්තු වෙන්න මම අදට සමුගන්නවා. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.